සිංගප්පූරු වලට ගිහිල්ලා අපි අවුරුදු 2කමාරකට තුනට ආසන්න ප්‍රමාණයක් අපි කාලය ගත කරා. මේ අත් දෙකෙන් ඕන තරම් මේ අඩි 240 කන්ටේනර්ස් මම අන්ලෝඩ් අප්ලෝඩ් කරලා තියෙනවා. සමහරවිට මම තනියෙන් අඩලක් තියෙනවා. අද මේ කම්පැනි පටන් ගත්තත් මගේ යන ඉස්රෝස්ලා හැමෝටම මම ඇත්ත කියලා තමයි යවන්නේ. කාපු කට්ට දැන් යන ඉස්රෝස්ලා ඇත්තටම කන්නේ නැහැ. මගේ තාත්තා ණය වෙලා මම ලංකාවෙන් සල්ලි දීලා ඇව්වේ. සුරසැප විඳින්න බලාගෙන ඉස්රෝල් විසයක් කරගෙන රටකට යන්න එපා. කලාත්මක පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් ස්ටාෆ් එකෙන් අපෙන් දැනගන්න පුළුවන්. කට්ටක් කන්නම වෙනවම තමයි. ෆිව්චර් ඉන්ටර්නැෂනල් ආයතනයේ දඹුල්ල ශාඛාවේ නව සමාරම්භ කුත්සිව සමග අපි මේ එක්කාසු වෙලා ඉන්නේ. ඉතින් අද දවසේදී මේ අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ ෆිව්චර් ඉන්ටර්නැෂනල් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ අසින්ත කුමාරසිරි මහත්මයා. ඉතින් මෙතුමා බොහොම දැවැන්ත චරිතයක්. මම මෙන්න මෙහෙම කියන්නේ සාමාන්‍යයෙන් අසින්ත මහත්මයා අපි මේ වගේ ව්‍යාපාර කටයුතු ඕන තරම් දැකලා තියෙනවා. හැබැයි ඔබේ එක විශේෂත්වයක් තියෙනවා. හේතුව තමයි කට්ටක් කාලා මේකේ තියෙන අත්දැකීම් අරගෙන ව්‍යාපාරයක් කරනවා කියන්නේ බොහොම විශේෂ කාර්යයක්. එතකොට එවැනි විශේෂ කාර්යයක් කරපු කෙනෙක් තමයි ඔබ. මට අහන්න හිතුණා කොහොමද මේ අත්දැකීම් ලබා ගත්තේ මේ ආයතනය මේ තරම් දක්වා දියුණු කරන්න? ඔව් ඒකට එකගයි මම. මොකද හේතුව සිංගප්පූරු වලට ගිහිල්ලා අපි අවුරුදු 2කමාරකට තුනට ආසන්න ප්‍රමාණයක් අපි කාලය ගත කරා. මේ අත්දැකීම් ඕන තරම් මේ අඩි 240 කන්ටේනර්ස් මම අන්ලෝඩ් අප්ලෝඩ් කරලා තියෙනවා. දැන් මේ කම්පැනියක් දාලා මේ ට්‍රයිකෝඩ් දාලා ඇඳගෙන හිටියට ටොයිලට් එකේ ඉඳන් සේරම මම හොදලා තියෙනවා. පාරවල් අතු ගාලා තියෙනවා. සමහරලාට අඬ මම දුක් විඳලා තියෙනවා. ඒ කියන්නේ සමහරලාට මම තනියෙන් අඬලක් තියෙනවා. මම ලැජ්ජ නැහැ කියන්නේ ඒක. ඒ කියන්නේ එච්චර කටු කෑව මම මේ ලයිෆ් එකේ ගෙනියන්න මොකද ස්ටාර්ට් කරද්දී මම මොකද්ද වාසනාවකට සිංගප්පූරුවට ගියාට පස්සේ එහෙ තිබ්බ පරණම ගෙදර මිස්ටර් ඉෂාර කරේ ඉෂාර අයියා කියලා අපි කියන්නේ යාට. මම ඒ ගෙදරට සම්බන්ධ වුණා. මට සහෝදරෙක් වගේ අයියා කෙනෙක් හම්බුණා එහෙදී. ඉතින් අපි හරියට බලාගත්තා යා. පාත් එකක් අපිට පෙන්නලා දුන්නා. මේ සාමාන්‍යයෙන් එහෙ ගොඩාක් කියන්නේ වංගු ගහනවා මිල ළමයින්ට සාමාන්‍ය ඇත්තම සිංහල භාෂාවෙන්ම කිව්වොත්. ඒ වගේ දෙයක් වුණාට පස්සේ ඒක හරි අමාරුයි ළමයින්ට දරා ගන්න ගියාම මුල් කාලේ. මම ඒතන දන්න නිසා මේ අද මේ කම්පැනි පටන් ගත්තත් මගේ අනිත් ඉස්රෝස්ලා හැමෝටම මම ඇත්ත කියලා තමයි යවන්නේ. මොකද ඒකෙදි යාලට විස්තරාත්මක පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් ස්ටාෆ් එකෙන් අපෙන් දැනගන්න පුළුවන්. හැබැයි අපි කාපු කට්ට දැන් යන ඉස්රෝස්ලා ඇත්තටම කන්නේ නැහැ. මොරු කියන්න ඕනේ නැහැ ඒක. මොකද ඒ දවස්වල කොවිඩ් කාලේ තමයි සිංගප්පූරුවේ ටිකක් අමාරුම කාලේ. ඒ දවස්වල ජොබ්ස් හරි අඩුයි. ඒතකොට එහෙම බලපුවාම සාමාන්‍යයෙන් සිංගප්පූරුවේ මම මේ රට විතර ෆෝකස් කරලා කතා කරන්නේ දැනට ගොඩක් කට්ටිය try කරන රටක් විදිහට try කරන්න සිංගප්පූරු යන්න. ඒකෙදි ඒ part time එක සාමාන්‍ය legal නෑ සිංගප්පූරුවල illegal. එතකොට එහෙ වැඩ කරද්දී හරි අමාරුයි දේවල් කරගන්න. හැබැයි යන හැම ළමයෙක්ම වැඩ කරනවා. මොකද එයාලා කට්ටක් කාලා දෙයක් කරගෙන earn කරගන්න දෙයක් කරගන්නවා නම් අනිවාර්යයෙන්ම සිංගප්පූරුවේ වැඩ කරන්න ඕනේ. එතකොට ඒකද මගේ අම්මයි තාත්තයි සල්ලි තියෙන ෆැමිලි එක නෙමෙයි. එතකොට මම එහෙන දුප්පත් පවුලක ළමෙක්. මගේ තාත්තා ණය වෙලා මම ලංකාවෙන් සල්ලි දීලා ඇව්වේ. එතකොට එච්චර දුක් විඳලා සල්ලි දීලා මම යවුවට පස්සේ මට එහෙ ගියාම උඩ බලාගෙන ඉන්න බෑ. මගේ අම්මට තාත්තට සල්ලි ආයි විදන් කරන්න හැකියාවකුත් නැහැ. හැබැයි එච්චර තීද්දිත් මම සෑහෙන දුක් විඳලා ගිහිල්ලා මම මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක ෂෙයා කරන්නේ. මම දැන් යන ඉස්රෝස්ලාට උනත් අනිවාර්යයෙන්ම බලන් ඉන්න වීඩියෝ එක බලන හැමෝටම කියන්නේ සුරසැප විඳින්න බලාගෙන ඉස්රෝල් විසයක් කරගෙන රටකට යන්න එපා කිසිම රටකට. ඒක ඔයාලට හම්බෙන්නේ නැහැ. මොකද හේතුව කවුරු මොන දේ කොහෙන් කියලා ඇව්වත් කට්ටක් කන්නම වෙනවම තමයි. ඒකට ස්ටෙප් මං ඉස්සලා මේ අපි ගොඩක් කට්ටියත් එක්ක කතා කරන මං කියලා තියෙනවා. මොකක්ද අපිකට කියන්නේ තමන්ගේ රෙදි ටික හොදන එක, උයාගෙන කන එක, part time jobs කරන එක, ඉස්කෝලේ යන එක, exams කරන එක මේ සේරම දේවල් ටික නිකන් අර ඔලුවට කුළු ගෙඩියකින් ගහන පාරක් වගේ. මොකද හේතුව ඒක ලොකු ප්‍රෙෂර් එකක් ළමයිට. හරි අමාරුයි දරා ගන්න. හැබැයි ඒ ඔක්කොම එෆර්ට් එක දරාගෙන මම මගේ කෝස් එක කම්ප්ලීට් කරගෙන තමයි ලංකාවට ආවේ. එතකොට දැනටත් ලංකාවේ ඉන්නවා කෝස් කම්ප්ලීට් එක අඩුම තරමේ රටට ගිහිල්ලවත් නැතුව සිංගප්පූරු ගැන කතා කරනවා. මට සමහර ලාවට හිනත් යනවා දකින්නකොට. මොකද අපි A to Z එහෙ ගැන දන්නවා විස්තරේ කොහොමද උනේ කියලා. එතකොට එහෙම කල්චර් එකක් හැදිච්ච කට්ටියක් අපි. මොකද ඒ කටුව අපි කාපු නිසා මම දන්නවා කතාව සම්පූර්ණයෙන්. මට කවුරුත් සිංගප්පූරු ගැන කියා දෙන්න අවශ්‍ය නැහැ. හැබැයි අපේ මිස්ටර්ස් සමහර අය ඉන්නවා මාස 3-4 5ක් ගියාට පස්සේ සිංගප්පූරු ගැන අපිට කියා දෙන්න ලෙවල් එකට එනවා. ඒ කියන්නේ අර ඉස්ට්‍රෝස්ලාගේ සමහර ඇටිටියුඩ් හරි අවුල්. හැබැයි මේ ෆීල්ඩ් එක හොඳ ෆීල්ඩ් එකක්. සබ්ජෙක්ට් එක අපි හරියට දැනගෙන යන්න ඕනේ. මං හැමදාම කියන්නේ එකයි ස්ටුඩන්ට් වීසා එක අනිවාර්යයෙන්ම කරගන්නවා නම් හරියට අපි දැනගෙන යන්න ඕනි මොන කෝස් එකකටද යන්නේ, මගේ පේමන්ට් එක මට කොච්චරක් කරන්න තියෙනවද, ඊළඟ බැලන්ස් පේමන්ට් එක කීයක් තවත් ගෙවන්න තියෙනවද, මට ඒක කරගන්න පුළුවන් දෙහි කියලා. ওই දේවල් ටික නොදැන ලක්ෂ 60ක් 70ක් තියා ලක්ෂ 100ක් ලංකාවෙන් වියදම් කරලා ගියත් ඒ යන කෙනෙක්ට ඒ අවස්ථාව කරගන්න බෑ. මම වෙරි ජෙනුයින් කතා කරන මිනිස්සෙක් සහ මම ඕපන් කතා කරන්නේ. යන ඕන කෙනෙක්ට දුක් විඳින්න පුළුවන් නම්, කට්ටක් කන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම සිංගප්පූරුව විතරක් නෙමෙයි ලෝකේ තව රටවල් ගොඩක් තියෙනවා වීසා කරන්න. අපි රටවල් 8කට ආසන්න ප්‍රමාණයක් කරනවා. දැනට ගොඩක්ම ලොකුවටම අපි කරනවා UK රට. UK ගොඩක් ફોකස් වෙලා තියෙනවා. මොකද ඕස්ට්‍රේලියා, කැනඩා, නිව්සීලන්ඩ් වල වීසා ප්‍රොසෙස් එක තද නිසා.
UK වලට ගොඩක් කට්ටිය ફોකස් කරන මේ දවස්වල හරි වේසි විසා කරගෙන යන නුදුරනාගතයේදී අපි UK වල ලොකු වීඩියෝස් වගේක් එක්ක අපි කැම්පේන් ගොඩක් කරනවා ඉස්සරහට. ඒතකොට මේක අපි මේන් ફોකස් කරන්නේ සිංගප්පූරුව ඉගෙන ගන්න ළමයින්ට ට්‍රාන්ස්ෆර් පාත් එක විදිහට යූස් කරන්න පුළුවන් හැට. හැබැයි කවුරුත් හිතන්න එපා සිංගප්පූරුවට ගියාම එයාව කෙලින්ම උස්සගෙන ගිහලා UK වලින් කවුරු තියනවා කියලා. එහෙම තියනවා නම් ඒක බොරු කතාවක්. තමන්ගේ පාත් එක තමන් හදා ගන්න ඕනේ, තමන් මහන්සි වෙන්න ඕනේ. ඒ දේවල් ටික කරගත්තොත් තමන්ට ගොඩ යන්න පුළුවන්. මගේ කට්ට ගැන මම කතා කරලා මගේ පර්සනල් එක්ස්පීරියන්ස් තමයි ෂෙයා කරේ අහපු නිසා. ඒතකොට ඉස්සරහටත් යන ඕන කෙනෙක්ට ඒ අවස්ථාව හදා ගන්න පුළුවන්. හැබැයි දුක් විඳින්න වෙනවා. ඒක අනිවාර්යයෙන්ම වෙනවම තමයි. ඒක දැනගෙන තමයි යන්න ඕනේ. ඔව් ඉතින් සිංගප්පූරුවට ගිහිල්ලා දුක් විඳලා අධ්‍යාපනය හදාarලා ලංකාවට ඇවිල්ලා ඒ දුකත් එක්ක කොහොමද දරුවෙක් තමන්ගේ අධ්‍යාපන සීනය සාර්ථක කරගන්න කියන එක පිළිබඳව දෙන්න පුළුවන් හොඳම උදාහරණය තමයි මෙතුමා. ඉතින් ඒ වෙනුවෙන් ෆියුචර් ඉන්ටර්නැෂනල් ආයතනය ඔබත් එක්ක සම්බන්ධ වෙන සූදානමින් ඉන්න ඕන. ඔබේ විදේශගත අධ්‍යාපන සීනය සැබෑ කරගන්න ඕන නම් ඔබට පුළුවන් ෆියුචර් ඉන්ටර්නැෂනල් ආයතනයත් සමග සම්බන්ධ වෙන්න. ඒ වගේම තමයි නව ශාඛාවක් දඹුල්ල නගරේ අපි ආරම්භ කරලා තියෙනවා. ඔබට පුළුවන් අපත් සමග සම්බන්ධ වෙන්න, අපට කතා කරන්න, ඔබට අවශ්‍ය අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. ඉතින් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා අපත් සමග මේ පිළිබඳ තොරතුරු බෙදා ගත්තට. Thank you.